අම්මගේ. නෑ ෆොටෝස් ගන්න මොනවද නෑ. මොකුත් නෑ මේ අම්මලා වගේ අපි. ආදරේනේ කටියෝ. ඔයාලට වතුර ටිකක් ඕනද? කොහොමද? ඒක තමයි මා පුතෝට වතුර ටිකක් බොන්නද? ඔයා කලබල වෙන්න එපා ඈ. කියන්න ඕගොල්ලෝ වෙන්නේ මාටාර මාෂ්නේ ඇවිල්ලා ඒක උනේ කියලා. අර මේ ඔය විතරන්නේ සභාපතිලා ඉන්නකම අර බලන්න. ඔයදර බයෙන් එක අපි ඔයගොල්ලෝ පොඩ කරන්නේ මොනවද කරන්නේ? ඕගොල්ලන්ට මොකුත් දෙන්නේ නැහැ. බය වෙන්න එපා පොඩ්ඩක්. බය වෙන්න එපා දරුවෝ. අපි ඔක්කොම ස්ටාෆ් එක ඇවිල්ලා ඉන්නේ. බය වෙන්න එපා ළමයි ඉන්නවා. වාගේ සහෝදරයෝ ඉන්නේ. අපි අර කොල්ලන්ට විසඳුමක් දෙන්න. බය වෙන්න එපා. ඔක්කොම එළිය කරා. මොකද කියලා බලන්න හදලා කියලා ළමයි ගිහින්. දැන් මේ ළමයි කැමැත්තෙන් දරින්න. දැන් ඔයාලා මෙතන ගන්න දෙකක් දාගෙන වහගෙන ළමයිට නැගිටින්න පුළුවන්. අර නැගිටින්න පුළුවන් දේවල් කියනවා. කාන්තා හිංසනය ගැන උගන්වනවා දේශනා මොනවද මේ? අපි කොහොසස් නවත්තන්න. ඕගොල්ලෝ දේශනා කරන්නේ. සහෝදරියෝනි මම නම් උගන්වන්නේ දේශනා ඕගොල්ලන්ට මේ විදිහට. අපිට වැඩ නැහැ. අපි මොනවද මේ ළමයා තවම ගැහෙනවා. අර ළමයා බෙවු බය බෙවු. මේ ළමයාගේ ඇටි ඔයගොල්ලෝගේ සහෝදරියෝ ඊට පස්සේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කියලා වෙනම කෝසස් කරන්න යනවා. ඉල්ලන්න එපා පර්සනැලිටි ඩෙවලොප්මන්ට් හරි කැරියර් ඩෙවලොප්මන්ට් හරි. අපි නම් සහයෝගය දෙන්නේ නැහැ ඔයගොල්ලෝට. ඊයේ හොදට ළමයි කඩලා පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කරන්න හදලා. මාර වැඩන්නේ. මේ ළමයිට ගෙදර යන්න දෙන්න. කාමර සීල් කරන්න. ඒකෙම දෙන්න බෑ. මේගොල්ලෝ රයිට්ස් එල්ලන්නේ. ඔයාලා දෙස්සිත් ගාන මේක වහලා තිබ්බේ. හරි අපි දෙස්සිත් මේක දෙනවා. රයිටර් ගාන දෙන්න වහලා තිබ්බා දෙස්සිත් ගාන. අයියේ දෙස්සිත් ගාන මේක තුල වහලා තිබ්බේ. ඉලක්කයක් ගන්නද? අර දෙස්සිත් වල එල්ලලා තිබුණේ අතන ඉඳලා කටු ගහලා බිමට මේක වහලා. ඔයගොල්ලෝ මේ ළමයිගේ ජීවිතේ වකින්නද? දැන් ඈටි වනේද? ඒ ළමයා හම්සේ ඈටි වනේද කිසි දෙයක්? අර ළමයි දැක්කම අපේ කියනවා නේද? හම්සේ ඈටි වනේද? අර පොඩි ළමයිගේ මුණ දැක්ක කේතියක් නැද්ද මේ වැඩ කරන්නේ? මොනවද මේවා යන්නේ අපි ගල්තන් දාගෙන මොනවා කරනවද කියලා අපි දන්නවද? ඔයගොල්ලෝ තනිකර ළමයිගේ අයිතිවාසිකම් මහා මේ අස්තාව ලැබුණා අපි විරෝධ වැඩ. ඔව් කොහොමද සස්පෙන්ඩ් කරන්නේ? දීපු දින දිනු දෙනා මෙච්චර බංකොන් කරන්නේ කො උත්තර බලු වෙන්න පුළුවන්ද? ආත්මයකට. සහෝදර සහෝදරියෝ ඉන්න ඔයගොල්ලන්ට සීනියර්ස් ඉන්නවා. ඔබ සංස්කෘතිය කියලා පොඩි ළමයින්ට කොට කියන්නේ. නෑ ඕගොල්ලන්ට නෙමෙයි ප්‍රශ්නේ ඕගොල්ලෝ බලන්න එපා. හරි ඕගොල්ලෝම අස් කරනවා ලබන අවුරුද්දේ ඕගොල්ලෝ මේ ටික කරොත් ඕගොල්ලෝගේ දුන්නස. ඒක හොඳට මතක තියාගන්න. හරි? දැන් ඕගොල්ලන්ට කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි සීනියර්ස්ට මොනවා හරි වෙයි. ඕගොල්ලෝ ඒකට බය වෙන්න නැත්නම් නීතිය තියෙනවා හැම එකටම. ඕගොල්ලෝ බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ලබන අවුරුද්දේ ඔය කණ්ඩායම අහුවෙන්නේ ඔයගොල්ලන්ට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා මෙතෙක් ඇවිල්ලා කොච්චර විතර වෙනවද? ඈ?
ඔයාගේ ශරීර සෞඛ්‍යය උතර තියාගන්න ඕනේ. අංගිතාන මෙඩිකල් සෙන්ටර් ගෙනියන්නේ කොහොමද? පීටර්ස්බර්ග් මම හිතන්නේ මෙයා මෙඩිකල් සෙන්ටර් ගෙනියනවා නම් හොඳයි. මේ ඇම්බියුලන්ස් එකේ පෙන්න කියලා නෙමෙයි මම මේ මොකද ට්‍රෝමා එක මට කියන්න බෑ කිව්වා මොනේ මොකද්ද කියලා කියන්න බෑ කිව්වා අස්කරා ගන්න කියලා මොනේ අස්කරා නැහැ කොහොමද මෙඩිකල් සෙන්ටර් එකට බෑ අනිවාර්යෙන් මේක පළවෙනි දැන් මේ ළමයට මොකද කරන්නේ?